ලක්ෂ ගණන් හම්බ කරන කුඩ්ඩා අලුත් අවුරුද්ද ලක්ෂ ගණන් හම්බ කරන කුඩ්ඩා කවුද පාරයෝ මේ දැන් ලක්ෂ ගණන් හම්බ කරේ මේ රුපියල් 10ක්වත් නැතුව වේලි ඉන්නේ මොකද්ද රත්නදීපේ උඹට වෙලා තියෙන්නේ දවස් 3ක් මං ගැන හිතුවද සුද්දා නෑ උඹ ගැන මේ මාසයක් තිස්සේ හිතේ මොකද ඉතින් උඹ දැන් එන කාලෙකින් දැක්කේ නෑනේ අනේ මන්ද බං මටත් තේරෙන්නේ මූ මේ අර රැප් එක අහලා දැන් ඒකම කියව ඉන්නෝ මූ දැන් පන්තියට ගියත් නිදා ගන්න ගියත් කන්න ගියත් බොන්න ගියත් මොකට ගියත් ඒක තමයි අහා ඉන්නේ අවුලන්නේ ඉතින් මුගේ හැටි හොමනේ මේ ඉතින් රත්නදීපේ දැන් මොකද වෙන්නේ හිට ඉස්කෝලේ යනවද ඕනෝක තමයි ප්‍රශ්නේ හිට යනවද නැද්ද හිට නම් යන්න ඕනෙත් නෑ බං තව දවස් දෙක තුනයිනේ තියෙන්නේ නිවාඩු දෙන්න ඔන්ඩුවෙන් ඉඳලා දාලා අපි මේ නිවාඩුවෙන් පස්සෙම යමන් මේ උනාට ඉතින් අරයා එනවයි කිව්වන් රත්නදීපේ මොකද කරන්නේ අයියෝ දැන් ඒ පාර මේ චීත්තරෙද්දක් පස්සෙන් දුවනවද බලටත් ඉතින් අනේ මන්ද මොකද කරන්නේ බයිට ඒකට කීයක් වියදම් කරලා ඇද්ද මේ වෙනකන් කිසිම ප්‍රතිලාභයක් නෑනේ ඉපදෙන්නේ දුප්පා දැන් ඉන්නේ සුප්පා අයියෝ මුන් දෙන්න ඉඳගෙන බන කියනවද මන්ද අර දුප්පා ගානෝ මිමියා ඉඳගෙන ප්‍රතිලාභ ගැන කතා කරනවා පොඩ්ඩක් දෙන්නම කටවාගෙන අහපල්ලකෝ ප්‍රතිලාභ බලාගෙන කරනවා නෙමෙයි බම් මේවා ජෙනුයින් දේවල් අම්බෝ ජෙනුයින් උඹ ජෙනුයින් දෙයක් කරන්න අම්බෝ මේ රත්නදීප උඹ පොළු දෙයපුයෝ මගෙන් අහගන්න එපා මම නැත්ත කිව්වම රිදුනද සුද්දා දවස් 3 මං ගැන හිතුවද සුද්දා මාඩියෝ මොකක්ද බං මිත්තරක ඉඳි ගන්නේ මූ මේ ආතල්ලකට සින්දුවක් කිව්වේ බොමුට මේ කොස්සට ඇසල්නවා වගේ තල්නවනේ තියාගෙන නවත්ත බං අනේ මේ උඹලා දෙන්නේ කුතලා මගේ කේන්තිය උස්සලා විකාර කියවනවා උඹලට ඕනනම් වරෙන් හෙට මං එනවා උඹේ වටේ යාළුවෝ රඟ නැතේ ඕකද මට ට්‍රැක් තම ඕන අම්මෝ රත්නදීපේ මම මුට ගහන්නේ උඹ ඕන එකක් බලාගනින්කෝ මේ සුරංගයෝ උඹට පොඩි දෙයක් කියන්නද දැන් ඔය රැප් එකේ අර මේ කෑල්ලක් තියෙනවනේ සුමුදු කෑල්ල අන්නේ සුමුදු කියන එක වෙනුවට සුරංග කියලා දාගනි ඊට පස්සේ සින්දුව අහපන්කෝ එතකොට හරි ඊට අනිද්දර සුපිරි වැස්සකුත් සෙට් වෙන්න හදන්නේ දැන් අප මේ මෙතන මේ ලැග්ගට තව ටික දවසක් යද්දි එන්නවත් බැරි මේ හරි කොහොමත් යට වෙනවනේ බල ඉඳගෙන මෙතන මේ විකාර කරනවා හෙට යමන් අන්න අර ඉස්කෝලේ අවුලන්නේ පොඩ්ඩක් ගිහිල්ලා බලෙමුකෝ මට ට්‍රැක් තමයි ඕන හරි උඹ ඕන එකක් කරගනින්කෝ එහෙනම්